මේ සීරීස් එකේ මගේ අරමුණ තව සාමාන්‍ය ටියුටෝරියල් එකක් කරන එක නෙවෙයි. මම මේක කරන්නේ මත් ඉගෙන ගන්න ගමන් ඔයාලත් එක්ක මගේ දැනුම බෙදා ගන්න. එතකොට මේ ලෝකේ තියෙන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ගත්තාම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් ආකාර තුනකට බෙදෙනවා. හෙලෝ ගයිස්, ආයුබෝවන්. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මාලක් කුරරත්න. දැනට software engineering undergraduate කෙනෙක් විදිහට ඉගෙන ගන්න ගමන් අලුත් දේවල් explore කරන්න කැමති කෙනෙක්. ඉතින් ආදරයෙන් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. හරි. අද මම ඔයාලත් එක්ක මේ එකතු වෙන්නේ මගේ අලුත්ම Java video series එකේ පළවෙනි පියවර තියන්න. අපි LinkedIn එකේ මීට කලින් episode 100කට ආසන්න ගණන් කරා Java වල theory සහ concept ගැන ගොඩක් කතා කළා. ඒ ටික අපිට ලොකු පදනමක් වුණා. ඉතින් දැන් මට හිතුණා අපි ඉගෙනගත්තු මේ දේවල් ගැන තවත් ටිකක් ගැඹුරට ඇත්තටම අපි මේ කෝඩ් එක ලියද්දි ඇතුළත මොකද්ද වෙන්නේ කියලා ඔයාලත් එක්ක කතා කරන්න. මේ සීරීස් එකේ මගේ අරමුණ තවත් සාමාන්‍ය ටියුටෝරියල් එකක් කරන එක නෙවෙයි. මම මේක කරන්නේ මත් ඉගෙන ගන්න ගමන් ඔයාලත් එක්ක මගේ දැනුම බෙදා ගන්න. ඔයාලටත් ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන් උදාහරණයක් විදිහට stream full concept එක ගත්තොත් stream full එකක් කොහොමද වැඩ කරන්නේ? stream full එකක් නිසා අපේ සිස්ටම් එකට තියෙන බලපෑම මොකක්ද? අන්න ඒ වගේ. ඇයි මෙතන හැම වෙලේම කතා කරන්නේ ඇයි එහෙම වෙන්නේ? මෙහෙම වෙන්නේ ඇයි? ඇයි මෙතනදී මෙහෙම ප්‍රතිඵලයක් එන්නේ? අන්න ඒ වගේ හැම දෙයකම පිටුපස තියෙන ලොජිකල් පැත්ත මම තේරුම් ගත්ත විදිහට බොහොම සරලව ඔයාලට කියලා දෙන්න තමයි මම මේ වීඩියෝ සීරීස් එක කරන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම සියල්ල දත් කෙනෙක් නෙවෙයි. ඒ හින්දා අපි හැමෝම එකතු වෙලා මේ දේවල් ඉගෙන ගමු. හොඳයි. මේ සීරීස් එකේ අඩිතාලන විදිහට මම පොඩි ලොජිකල් උදාහරණයක් ඔයාලට දෙන්නම්. මම මෙහෙම ආරම්භයක් ගන්නම් මේ සීරීස් එකේ. යූසර් කෙනෙක් ඉන්නවා. යූසර්ට ඕනේ කම්පියුටර් එකට 10යි 10 කියලා දීලා සංඛ්‍යා දෙක දුන්නාම කම්පියුටර් එකට කියලා මේ අවුට්පුට් එක ගන්න. හැබැයි ඩිරෙක්ට් කම්පියුටර් එකට මෙන්න මේ 10යි 10 කියන එක රීඩ් කරන්න බෑ. මොකද කම්පියුටර් එක දන්නේ බයිනරි වැලියුස් විතරයි. එක බිඳුව. ඒ වගේ ইনফরমේෂන් ජෙනරේට් කරගන්න බෑ. හැබැයි අපි ගාව තියෙන්නේ human readable දේවල්. කම්පියුටර් එකට ඕනේ binary values. අපි ගාව තියෙන්නේ human readable දේවල්. අන්න ඒ හින්දා මෙන්න මේ කම්පියුටර් එක මැද්දට එනවා ස්පෙෂල් සිස්ටම් එකක්. අන්න ඒ ස්පෙෂල් සිස්ටම් එක තමයි programming language කියලා කියන්නේ. programming language කියලා කියන්නේ. මේ software develop කරන්න අපිට special language එකක් ඕනේ. එතකොට අන්නේ special language එකට තමයි අපි programming language එකක් කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ තියෙන programming language ගත්තාම programming language ආකාර තුනකට බෙදෙනවා. අපි බලමු මේ ආකාර තුන මොකක්ද කියලා. මම ගන්නම් මේ විදිහට. පළවෙනි programming language එක තමයි compile. compiled programming language. ඊළඟට interpreted programming language. interpreted programming language. ඊළඟට dynamic programming language. compiled programming language තියෙනවා, interpreted programming language තියෙනවා, dynamic programming language තියෙනවා. එතකොට මේ දේවල් ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකද්ද කියලා අපි ඉස්සරහට එන එපිසෝඩ් වලින් ගැඹුරට කතා කරමු. එතකොට අද මේ එපිසෝඩ් සීරීස් එකේ මම මූලිකව කළේ මේ සීරීස් එකේ අඩිතාලම දාගන්න එක. මේ අපි කතා කරපු දේවල් ඇතුලේ ඇත්තට මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට එන එපිසෝඩ් වලදී අපි ගැඹුරට කතා කරමු. අදට මේ ආරම්භය විතරයි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන්
අපි මේ ගමන පටන් ගමු.